Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න මම ගොඩක් දවසකින් වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන තමයි අද ආවේ. ඉතින් ඔයාලා දැනටමත් දන්නවා මම අද ඔයාලත් එක්කම ෂීන් හෝල් එකක් අන්පැක් කරන්න යන්නේ. ඉතින් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට ගිහින් බලමු මම මොනවද ඕඩර් කරේ, ඒව කීයක් වුණාද, ඒ වගේ ක්වොලිටි එක කොහොමද, ඒ ප්‍රයිස් එකට වර්ත්ද ගිහිල්ලාම බලමු. ඔන්න ඉතින් මට පැකේජස් දෙකක් ඇවිල්ලා තියෙනවා. මම මුලින්ම මගේ පොඩි පැකේජ් එක තමයි අන්පැක් කරන්න යන්නේ. ඒකේ ඉතින් මෙන්න මේ හැට් දෙක තියෙනවා. මේ දවස්වල අපිට සමර් එක නිසා නැතුවම බැරි දෙයක් තමයි හැට් එකක් හෝ කැප් එකක්. ඉතින් මම ලස්සන හැට් දෙකක් ඕඩර් කරා. මම මේ හැට් දෙකටම ආසයි. ඒක ප්‍රයිස් එකටත් වර්ත්. මේ බ්ලැක් එකේ පිටිපස්සේ කළු පාට බෝ එකක් තියෙනවා. ඉතින් ඒක හරි ලස්සනයි. මම ඒකට ආසයි. ඊළඟට මම ඕඩර් කරපු මේ පැකේජ් එකේ තියෙන හස්බන්ඩ් දාපු ෂර්ට් එකක්. ඉතින් ඔන්න ඔයාලා වගේ මම නම් මගේ හස්බන්ඩ්ව අමතක කරේ නැහැ. මොකද එයාගෙන් බැනුම් අහන්න බැරි නිසා දාපු ඕඩර් එකේ හැටියට එයාට මම අයිටම් 4ක් වගේ දැම්ම. එයා අමතක කළේ නැහැ කියලා පෙන්නන්න. ඉතින් මේ ෂර්ට් එක ඇත්තටම ලස්සනයි. ඒක යුනික් ලස්සන මලක් තියෙනවා. මම නම් ඒකට ගොඩක් ආසයි. ඊළඟට ඉතින් මෙන්න මේ ලොකු පැකේජ් එක ඒකෙත් ඉතින් මුලින්ම මගේ අතට ආවුනේ හස්බන්ඩ් දාපු මෙන්න මේ වයිට් කලර් නෙමෙයි ක්‍රීම් කලර් ෂර්ට් එක. ඒක එයාට ගානට තිබුණා. ඒකත් ප්‍රයිස් එකට හරිම වර්ත්. ඉතින් ඊළඟට මම හස්බන්ඩ්ගේ ඒ ටී-ෂර්ට් එකට මැච් කරලා මට මෙන්න මේ බ්ලවුස් එක දැම්මා. ඒක දැම්මේ ක්‍රීම් කලර් කියලා හිතාගෙන. හැබැයි මට ලැබුණු බ්ලවුස් එක ඒ ක්‍රීම් කලර් එකට වඩා ටිකක් ලයිට් වයිට් කලර් එකට ළඟයි. උනට ඒ බ්ලවුස් එක ලස්සනයි. වී නෙක් එකට මං ආසයි. ඊළඟට හස්බන්ඩ් මෙන්න මේ ප්ලේන් ලයිට් බ්ලූ කලර් ෂර්ට් එක දැම්මා. ඒකත් එයාට ගානට හොඳම ක්වොලිටියට තිබ්බා. ඊළඟට ඉතින් මම ආසම මගේ පැකේජ් එකේ මම කැමතිම අයිටම් එක මෙන්න මේ ෆ්‍රොක් එක. ඒක හරිම ලස්සනයි guys. අනිවාර්යෙන්ම ඔයාලා ෂීන් එකේ ඕඩර් එකක් දානවා නම් මේ වගේ ෆ්‍රොක් එකක් දාන්න අමතක කරන්න එපා. මොකද මේ ෆ්‍රොක් එක හරිම ලස්සනට තිබුණා. ඒ කලර් එකටත් මම ආසයි. මට මේ වගේ ෆ්‍රොක් නැති නිසා තමයි මම මේ ෆ්‍රොක් එක සමයකට අඳින්න දැම්මේ. ඉතින් මගේ FB page එකේ ඉන්න අය මේ වීඩියෝ එක දැනටමත් දැකලා තියෙන්නේ. මොකද මම FB එකට අප්ලෝඩ් කරලා තමයි මේක YouTube එකට දාන්නේ. ගොඩක් අය මට පර්සනල් දාලා තිබ්බ මෙන්න මේ පෑන්ට් ගැන අහලා. ඉතින් මම මේ දාලා තියෙන ස්මෝල් සයිස් එක මගේ ඉනට හරියටම ඒක සෙට් වුණා. ඊළඟට මේ රෙඩ් කලර් බ්ලවුස් එක. ඒ රෙඩ් කලර් බ්ලවුස් එක ලස්සනයි. ඒත් මම බලාපොරොත්තු වෙන විදියට නෙවෙයි මේ බ්ලවුස් එක තිබ්බේ. ඒක නිසා මම මේ බ්ලවුස් එක රිටර්න් කරා. ඊළඟට මෙන්න මේ පින්ක් කලර් එක මේ බ්ලවුස් එක ඇත්තටම ලස්සනයි. කලර් එක පේන විදියටම කලර් එක හොඳට තිබ්බා. හැබැයි ඒකේ මම මේක ස්ලීව්ලස් නේ දාලා තියෙන්නේ. ඒකේ අත මට ටිකක් දිග වැඩි. මට කර වැඩි වගේ එක දැනෙනවා. ඒ නිසා මම මේ බ්ලවුස් එක රිටර්න් කරනවා කියලා හිතාගෙන හිටියේ. හැබැයි මම ඒක පිට ඔන් කරලා බැලුවා මට ඒක ලස්සනයි කියලා හිතුණා. ඒ නිසා මම මේක තියාගත්තා. ඊළඟට මෙන්න මේ ට්‍රවුසර් එක මේකත් හරියටම ගානට තිබ්බා. මම ආසාවෙන් හිටියේ මේ වගේ වයිඩ් ලෙග් ට්‍රවුසර් එකකට. ඉතින් ඒ වගේ දෙකක් මම දැම්මා. ඉතින් මම ඒකට හරිම ආසයි. ඊළඟට මෙන්න මේ කිට් එක. මේ කිට් එක මම ගොඩාක් කලින් ඉඳලා ආසාවෙන් බලාගෙන හිටියේ. ඔයාලා දකින්න ඇති අර ChatGPT එකෙන් ට්‍රෙන්ඩ් එකක් විදියට ChatGPT එකෙන් අහලා අපිට කිට් එකක් තෝරගන්න එකේ මට මෙන්න මේ වගේ කිට් එකක් අන්දර තිබුණ ChatGPT එකේ හරිම ලස්සනයි. ඉතින් ඒක බලලා තමයි මම මෙන්න මේ අන්තිම ඕඩර් කළේ. ඒකේ ට්‍රවුසර් එක නැත්නම් පෑන්ට් එක හරිම ලස්සනයි. ඒත් මම ඒකේ බ්ලවුස් එකේ කරට කැමති නැහැ. මම ඒ නිසා ඒක රිටර්න් කළා. ඊළඟට මේ ටී-ෂර්ට් එක. මේ ටී-ෂර්ට් එක මට නෙවෙයි. අර හස්බන්ඩ් දැම්ම කිව්ව අයිටම් හතරෙන් එකක් තමයි මේ ටී-ෂර්ට් එක. ඊළඟට මෙන්න මේ බ්ලවුස් එක මම මේක දැම්මේ නේවි බ්ලූ එක. ඒක ඒ බ්ලවුස් එක ලස්සනයි. මම ඒකේ ස්ලීව්ස් වලටත් කැමතියි. බ්ලවුස් එකේ ඩිසයින් එකටත් කැමතියි. ඉතින් ඒ නිසා ඒක ඒ ප්‍රයිස් එකටත් වර්ත්. ඒ නිසා මම මේක තියාගත්තා. ඉතින් තවත් මම ඒකේ හැඩ බලනවා. මම ඒකට එච්චරට ආසයි. ඊළඟට මම මේ නයිට් කිට් එක ඕඩර් කළා. ඒකේ කලර් එකට මම හරිම ආසයි. ඒකේ ටී-ෂර්ට් එක ලස්සනයි. ඒත් මට මේකේ ටිකක් ලොකු සයිස් එක දාන්න තිබුණා. ඒක මට පොඩ්ඩක් පොඩි වැඩි වගේ කමක් නැහැ. ගෙදරට අඳින්න කියලා මම ඒක තියාගත්තා. ඊළඟට මෙන්න මේ බෑග් එක. ඇත්තටම මේ බෑග් එක ප්‍රයිස් එකට හරිම වර්ති. ලස්සන කී ටැග් එකක් තිබ්බා. ඇඩිෂනල් පාටියක් තිබුණා. ඉතින් මේ බෑග් එක හිතුවට වඩා සයිස් එකත් ලොකුයි. ක්වොලිටි එකත් හොඳයි. අනිවාර්යෙන්ම ඔයාලා බෑග් එකක් ඕඩර් කරනවා නම් මේ වගේ බෑග් එකක් ඕඩර් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔන්න ඔය ටික තමයි මගේ ෂීන් ඕඩර් එකේ තිබුණේ. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.